මේ අගෝස්තු මාසේ 15 වෙනිදා විශ්වයේ ඉතාමත් සුවිශේෂී වූ ප්‍රබල වූ ග්‍රහමාරුවක් සිදු වුණා. ඒ තමයි సౌందර්යයට, ආදරයට, විවාහයට, රූප ස්වභාවයට වගේම ධන සම්පතට අධිපති සිකුරු ග්‍රහයා තමාගේ නීච රාශිය වන කන්‍යා රාශියට පිවිසීම. සාමාන්‍යයෙන් සිකුරු නීච වෙනවා කිව්වහම බොහෝ දෙනෙක් බිය වෙනවා. නමුත් ජ්‍යොතිෂයේ සඳහන් වන නීච භංග රාජයෝග තත්වයක් නිසා මේ සිකුරු මාරුව ලග්න කිහිපයකට අතිවිශාල ධනවාසනාවක් සහ අනපේක්ෂිත දියුණුවක් උදා කරනවා. අද අපි ඊටමත් සවිස්තරාත්මකව කතා කරමු මේ ග්‍රහ මාරුව ඔබේ ලග්නයට බලපාන්නේ කොහොමද කියලා. අපි පළමුවෙන්ම බලමු මේ ග්‍රහ මාරුව අපේ රටට සහ පොදු ජනතාවට බලපාන්නේ කොහොමද කියලා. සිකුරු කියන්නේ රටක කලා ශාස්ත්‍රයේ විලාසිතා ආර්ථිකය වගේම කාන්තාවන් නියෝජනය කරන ග්‍රහයක්. සිකුරු කන්‍යාවට යාමත් සමග රටේ කාන්තාවන් සම්බන්ධ ගැටලු වලට යම් සාධනීය විසඳුම් ලැබෙනවා. ඒ වගේම දේශීය කෘෂිකර්මාන්තය, නිෂ්පාදන ක්ෂේත්‍රය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට ඉදිරි කාල සීමාව තුළ සිතක් සැලසෙන බව පෙන්눔 කරනවා. අපි දැන් බලමු ඔබේ ලග්නයට සිකුරුගෙන් වෙන බලපෑම කොහොමද කියලා. මේෂ ලග්නය. මේෂ ලග්න හිමියන්ට සිකුරු ගමන් කරන්නේ 6 වෙන භාවයේ හරහායි. සෞඛ්‍ය තත්ත්වයේ පිළිබඳව මදක් සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම ශරීරයේ සීනි මට්ටම සහ සෙම් රෝග ගැන අවධානය යොමු කරන්න. කෙසේ වෙතත් සතුරන් පරාජය කර ජයග්‍රහණය ලබා ගැනීමේ හැකියාව පවතිනවා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්න හිමියන්ට පස්වන භාවගත වන සිකුරු නිසා අධ්‍යාපන කටයුතු වල නිරත වන දරුවන්ට ඉතාමත්ම යහපත්. කලාත්මක හැකියාවන්ගෙන් ඉදිරියට යා හැකියි. දරුලාභ බලාපොරොත්තු වන අයට සුබ ආරංචි ලැබෙන කාලයක්. මිථුන ලග්නය. මිථුන ලග්න හිමියන්ගේ 4 වන භාවයටයි සිකුරු පැමිණෙන්නේ. ගේ දොර යාන වාහන ඉඩකඩම් සම්බන්ධයෙන් තිබූ ප්‍රශ්න විසඳී යයි. නිවසේ අලංකාර කටයුතු වෙනුවෙන් මුදල් යෙදවීමට සිදුවන අතර පවුලේ සමගිය වර්ධනය වේ. කටක ලග්නය. කටක ලග්න හිමියන්ගේ 3 වන භාවයට සිකුරු පැමිණීමෙන් සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර හිමි වෙයි. කෙටි ගමන් බිමන් නිතර යෙදෙන අතර ලේඛන සහ සංනිවේදන ක්ෂේත්‍රවල නිරත අයට විශේෂ ජයග්‍රහණ හිමි වේ. සිංහ ලග්නය. සිංහ ලග්න හිමියන්ගේ 2 වන භාවය හේවත් ධනස්ථානයට සිකුරු පැමිණීම මහා ධන යෝගයක්. බලාපොරොත්තු නොවූ මාර්ගවලින් අතට මුදල් ලැබීමට පටන් ගනී. ව්‍යාපාරිකයින්ට පාරිභෝගිකයන් වැඩි වෙන මූල්‍යමය අතින් ඉතාමත් සරුසාර කාලයක්. කන්‍යා ලග්නය. කන්‍යා ලග්න හිමියන්ගේ ලග්න භාවයටම සිකුරු පැමිණීමෙන් නීච භංග රාජයෝගයේ උදා වේ. ඔබේ පෞරුෂය සහ ජනප්‍රියත්වය ඉහළයයි. සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වන අතර පැවති බාධා සියල්ල ඉවත් වී නව වැඩකටයුතු ආරම්භ කිරීමට සුදුසුම කාලයයි. තුලා ලග්නය. තුලා ලග්න හිමියන්ගේ 12 වන භාවයට සිකුරු පැමිණේ. අනවශ්‍ය වියදම් පාලනය කර ගැනීමට වග බලා ගන්න. කෙසේ වෙතත් විදේශගත වීමට බලාපොරොත්තු වෙන සිටින අයට සහ විදේශ රැකියාවල නියුතු අයට ඊටමත් සුබ පළගෙන දෙයි. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්න හිමියන්ගේ 11 වන භාවයේ සිකුරු පැමිණීම ඊටමත් වාග්යවන්තයි. රැකියාවේ උසස් වීම, හිඟ මුදල් ලැබීම මෙන්ම අවිවාහක අයට මංගල යෝග ස්ථීර වන කාලයක්. ධනු ලග්නය. ධනු ලග්න හිමියන්ගේ 10 වන භාවයට කෙවත් කර්මස්ථානයට පැමිණෙන සිකුරු නිසා
රැකියා ස්ථානයේ කැපී පෙනෙන වෙනස්කම් සිදුවේ. ඉහළ නිලධාරීන්ගේ පැසසුම් හිමිවන අතර රූපලාවන්‍ය ඇඳුම් පැළඳුම් හා කලා ශේෂ්ත්‍රවල අයට විශේෂ ප්‍රතිඵල ලැබේ. මකර ලග්නය. මකර ලග්න හිමියන්ගේ නම වන භාවයේ හෙවත් පුණ්‍යස්ථානයට සිකුරු පැමිණේ. ආගමික හා පුණ්‍ය කටයුතු කෙරෙහි සිත යොමු වේ. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර දුරගමන් බිමන් වලින් සුබඵල අත්කරගත හැක. කුම්භ ලග්නය. කුම්භ ලග්න හිමියන්ගේ අටවන භාවයට සිකුරු පැමිණීම හදිසි ජනලාභ, තෑගි භෝග හෝ පැරණි උරුම හිමිකම් ලැබීමේ ප්‍රවණතාවයක් පවතී. නමුත් සෞඛ්‍ය තත්ත්වය ගැන විශේෂයෙන් ආහාර පාන ගැන සැලකිලිමත් වන්න. මීන ලග්නය. මීන ලග්න හිමියන්ගේ හත්වන භාවයට සිකුරු පැමිණීමෙන් සහකරු හෝ සහකාරියගෙන් අතිවිශාල සහයෝගයක් ලැබේ. විවාහ අපේක්ෂිතයන්ට යෝජනා ස්ථීර වන අතර හවුල් ව්‍යාපාරවල නියුතු අයට විශාල ලාභ හිමිවේ. සිකුරු නීච බලපෑම නිසා හෝ වෙනත් ග්‍රහ අපල පවතින ලග්න හිමියන්ට මේ කාල සීමාවදී අනුගමනය කළ හැකි සරල වත්පිළිවෙත් කිහිපයක් තිබෙනවා. විශේෂයෙන්ම සිකුරාදා දිනවල සුදු පාට මල් පමණක් පූජා කරන්න. දිලිඳු කාන්තාවන්ට උදව් උපකාර කරන්න. බුද්ධ පූජාවන් සඳහා කැවිලි කිරි ආහාර පූජා කරන්න. ඒ මගින් සිකුරු ග්‍රහයාගේ සුබ කිරණ වැඩි දියුණු කරගන්න පුළුවන්. ඔබ සැමට සිකුරු ග්‍රහයාගේ සුබ කිරණින් ආශ්චර්ය සහ සෞභාග්‍ය උදා වේවායි ප්‍රාර්ථනා කරනවා.